හෘදයේ සාන්තදාත වූද පැනපාත් වූද ජේසුනි. අද යේසුතුමන්ගේ දිව්‍ය හෘදය මංගල්‍ය සමරන දවස. උන්වහන්සේගේ හදවත වන වගේද කියන කාරණාව බැටළුවන් 100ක් ඇති කවර මිනිසෙකු උන්ගෙන් එකෙකු නැති වූහොත් 99 දෙනා පාලු කරේ හැරදමා නැතු එක පසුපස්සේ ගොස් ඌව හොයන්නේ ජේසු විතරයි. ජේසු විතරයි. නැතු වෙන වෙන එළියරු කරන්නේ නැහැ ඒක. ඒ නිසා තමයි ජේසුට යහපත් එළිය රැකේ. එහෙම බහුතරයට වඩා නැතිවුණු එක්කෙනා නැතිවුණු සුළුතරය වැදගත් කියලා දැනෙන්නේ ජේසුට විතරයි. ඔබේ සාක්කුවෙන් රුපියලක් වැටුනොත් අර තියෙන පර්ස් එකේ සල්ලි ටිකයි පැත්තක තියලා ඒක අරගෙන නෙමෙයි ඒක පැත්තක තියලා අර නැතිවුණු රුපියල හොයයිද? රුපියලක්නේ 99ක් තියෙනවානේ. අපි හිතන්නේ එහෙමයි. ඉන්න ටික රැකගම්මුකෝ නැති වෙච්ච එක එයිනේ. නමුත් ජේසු හිතන්නේ එහෙම නෙමෙයි. ජේසු ඔබේ මගේ ජීවිතය පසුපස්සේ එනවා ආදරයෙන්ම. ආදරය පුරෝගෙන එනවා. ඒ නිසා දයාබර සහෝදර සහෝදරිනි දුවේ පුතේ ජේසුගේ ආදරය නැති කරගන්න වැඩවලට යොමු වෙන්න එපා. ඒ ආදරය විතරයි ඔබට රඳව ගන්න. ඔබත් එක්කම යන්න. ඒ ආදරයට ඇබ්බැහි වෙන්න. මුළු දෙස පිටයි.